ආර්ථික සංවර්ධන ව්‍යාපෘතියේ දෙල්කොට කුණ්ඩසාලේ ගලේවෙල සියලුම ගොවි මහතුරු 150ක් වෙනට සහභාගී වෙලා තියෙනවා. ඒ සියලු දෙනාම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මුලින්ම පිළිගනු ලබනවා. ඒ වගේම අපේ ආරාධනයේ පරිදි මෙතෙන්ට ආපු අපේ නියෝජ්‍ය කුෂිකර්ම ඇමතුමාගේ ප්‍රධාන ලේකම් අපේ කපිල මහත්මයා ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම අපිට මේ මල්සිරිපුර මේ කොස්කැලේ සුද්ධ පවිත්‍ර කර ගැනීම සඳහා උපරිම සහයෝගය අපිට ලබා දුන්නේ අපේ පොලිසිය ඔවයිසි මහත්මයා. එතුමා නිරන්තරයෙන් මාත් එක්ක කතා කරලා අපි මේ පරිසරය පිරිසිදු කරන්න ඕනේ. මේ සබහ දහමට ආදරය කරන ගහකොළට ආදරය කරන මිනිස්සෙක් හදන්න ඕනි කියන සංකල්පය යටතේ අපි ආදර්ශයක් ඇටියෙද අපි මෙතනින් හැමෝම නුවර පළාතේ කට්ටිය සෙන්කඩ ගලින් ඇවිල්ලා වයඹ පළාතෙට ලොකු සේවාවක් කරන දෙයක් කරන්න තමයි අපි අරමුණු වෙලා තියෙන්නේ. ඒකට ආපු හැමෝම ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඒ වගේම ඔයත් මහත්මයා අපිට විශාල සහයෝගයක් ලබා දීලා තියෙන මේ වැඩේ සම්පූර්ණ ආරක්ෂාව පැත්ත, ඒ වගේම ඔයාලගේ කෑම බීම පැත්ත, මේ සියලු දේ එතුමා අපිට අවශ්‍ය සහයෝගය ලබා දීලා තියෙනවා. ඒ නිසා හැමෝම බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. වගේම නුවර පළාතේ මට සන්තෝෂයි මාතේ පළාතේ ඔප්පන්දම දැන් වැඩ කරාට මෙතන ස්ථාන ගන්නෝ ආදරණීය අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ උපන්දාසන වාදනා සහ ඒකට අවශ්‍ය උදව් මේ ඒකට කරලා යන්න ඕන මෙතන පහස විදලා අපිරිසිදු කර යන්න කියලා. outreach ආයතනයට අනුබද්ධව ගොවිතැන් කටයුතු කරන අපේ ගොවි අම්මා තාත්තලා එකතු කරලා අද අපේ මල්සිරිපුර මේ කොස්කැලේ තියෙන පරිසර පද්ධතිය පවිත්‍ර කටයුතු කිරීම සඳහා ඒකේ අරමුණ තමයි රජයේ මේ වෙනකොට ක්‍රියාත්මක කරන යන ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ සම්ගාමීව මේ අපේ ගොවි පවුල් වල දරුවෝ දෙමව්පියෝ ඒ වගේම outreach ආයතනත් එක්ක එකතු වෙලා මේ කරන සත්කාරය මම හිතන්නේ රජයක් විදියට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සම්බන්ධ කමිටුවේ අර සභාපති නාමල් කරුණ සහෝදරයාගේ සුභාශිර්වාදත් ඒ වගේම හිරියාල ආසනයේ ආසන සංවිධායක වන වෛද්‍ය නාමල් සුදර්ශන මක්ලා කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍යතුමාගේ ආශිර්වාදයත් එක්කරන්න තමයි මම පැමිණෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ රටේ අදහස් විදිහටත් ක්ලීන් වෙන්න, ඒ වගේම අපේ පැවතුම් වලින් ක්ලීන් වෙන්න, ඒ වගේම පරිසර පද්ධතිය ආදරය කරන මිනිස්සු බවට පත් වෙන්න. ඒකේ මූලාරම්භය outreach ආයතනයේ ලබා ගැනීම සම්බන්ධයෙන් තුමාලාට අපේ හෘදයාංග ස්තුතිය දෙනවා.
ඇත්තටම අද දින මේ අවුට්‍රීච් ආයතනයේ සමාජිකින් ඇවිල්ලා මේ මැල්සිරිපුරට මේ කරන ලබන කාර්යය ඇත්තටම අපි මහත් වැදගත් කාර්යයක්. මොකද ජාතික සම්පතක් වෙච්ච මේ කුස්කලේ අපිරිසුදු කරලා ඉන්න ජනතාව මේ පිරිසුදු කරලා අනාගතයට සාර්ථකව වන සම්පත් රැක ගන්නත් මේ පරිසරය පිරිසුදු කරගන්නත් දක්වන සහයෝගය ඇත්තටම අපි මහත් මහ පිනක්. අවුට්‍රීච් ප්‍රොජෙක්ට් එක මම ක්‍රියාත්මක කරන ලබන පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් අද දින යොදාගෙන තියෙනවා. ඒ තමයි පුණ්‍යාගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර ආසන්නයේ තියෙන මැල්සිරිපුර නගරයේ ආසන්නයේ තියෙන කුස්කලේ ප්‍රදේශයේ පාර දෙපැත්ත අපි විපුල් කිරීමේ ප්ලාස්ටික් පොලිතින් මුද්‍රණය වෙන විදු ලෝකල් කිරීමේ මහා ප්‍රධානයක් වශයෙන් අපි ආරම්භ කරලා තියෙනවා. අවුට්‍රීච් ප්‍රොජෙක්ට් එක මගින් ක්‍රියාත්මක කරන අපේ නුවර තලාතුවේ දෙල්තොට ගලේවල දේවව් යාවට ප්‍රදේශ වාසී සියලුම ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ සියලුම ගොවි මාතෘ කියලා අද දින මේ යාවන්ට මාර්ගදර්ශක පිළිතුරේ වත්තන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ වගේම මෙතනදී අපිට මැල්සිරිපුර පොලිසියේ ස්ථාන පුතුමාගේ කාර්ය මණ්ඩලයේ සහයෝගය ලැබුණා. ඒකම විභාගෝ කාදින් සභාවේ සහයෝගය අපිට ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේ ආදර්ශයට අරගෙන රටේ ජනතාව පරිසරයේ කරගෙන යනවා මේ ඩ්‍රීම් ශ්‍රී ලංකා වැඩසටහන රජී සහයෝගයක් කරනවා හොඳයි කියලා මම අදහස් කරනවා. අද දින අපි මේ කරන වැඩසටහන ආයතනය මගින් ඇත්තටම ඉතාමත් වැදගත්. මොකද මම සහභාගී වෙන දෙවෙනි වැඩසටහන අද මේ වගේ වැඩසටහනක් කරන එක අපේ ලංකාවේ ඉතාමත්ම වැදගත්. ඉතින් හරිම සතුටුයි අද අපි ගොඩාක් පිරිසක් සහභාගී වෙලා මේ මැල්සිරිපුර කුරුණෑගල මැල්සිරිපුර පාරේ අද මේ වැඩසටහන කරන්නේ. ඉතින් මේ මට නම් ඇත්තටම ගොඩාක් සතුටුයි. මොකද අපි දේවල් වලට වෙලා ඉඳලා මේ වගේ තැනකට ඇවිල්ලා අපි අපේ රට වෙනුවෙන් පුංචි හෝ දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි මම හිතනවා හොඳම දේ කියලා. ඒ වගේම ටීම් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ කරගෙන යන වැඩසටහනක් ඉතාමත්ම වැදගත්. ලස්සන රටක් නිර්මාණය කරන්න මම හිතනවා මේ වගේ වැඩසටහන් දිගින් දිගටම අපි කරන්න ඕනේ. මොකද අපේ රට හරිම ලස්සන රටක්. ඒක ලස්සනට තියාගන්න එක අපේ යුතුයකමක්. ඒකින්ද මේ වගේ වැඩසටහන් ඉදිරියට කරගෙන යන්න අපිට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන. තව තවත් මේ වැඩසටහන් ඉදිරියටම කරගෙන යමු කියන ප්‍රාර්ථනාවත් එක්ක මම කියනවා මේ ආයතනයට සුබ ප්‍රාර්ථනා මේ හොඳ වැඩසටහන් දිගටම කරන්න කියලා.